මෙන්න මේ මොනවාද මේ කටාර වල කොල්ලෝ ටිකක් මේ ලංකාවේ කොල්ලෝ ටිකක් කටාර වලට ඇවිල්ලා මේ නාන්න යනවා මූදට. දැන් මේ එකෙක්වත් මේ ලංකාවේ නාපු නැති උන් තමයි මෙතන ඉන්නේ. කොපෙන්න බං අරුව කො. මේ පඩය. ඒ අලුත් එකෙක් ඉන්නවා. මෙතන මේ අලුත් එක්කෙනෙක් ඉන්නවා මේ අපි යාව තමයි අරන් යන්නේ මේ මොකද වතුරේ මුහුදු මට්ටම බලන්න. යාව තමයි අරන් යන්නේ. ඉතින් දැන් මේ ගමන ආරම්භ කරා විතරයි. හැමෝම ප්‍රීතියෙන් ගමන් කරනවා. එක්කෙනෙක් කෑ ගන්නවා මේ හරිය මෙතන පොඩ්ඩක් බලමු කවුද කියලා මෙයා. සුජි අයියා කෑ ගන්නවා. මෙයා පාර දන්නේ. This our driver. අපේ සුරේෂ් ශ්‍රී ලංකන්. ශ්‍රී ලංකන්. ඕකේ. දැන් අපි දාගෙන යනවා මේ මුහුද පෙදෙසට දැන් මුහුද හොයාගෙන යන්නේ. පාර පැහැදිලි. පොලිසිය නෑ. අපි මුහුදු වෙරළට ගොස් අපි එක එක්කෙනාම හම්බ වෙනවා එතන අඳුරලා දීමක් කරනවා. මෙතන අපි සරයක් නාන කට්ටියක් ඉන්නවා. නැති කට්ටියක් ඉන්නවා. ඔව්. ඒ අද කට්ටිය ඔක්කොම නාවනවා. අද ඔක්කොම නානවා. පොලිසිය දැක්කොත් කියන්න අපි අහිංසකයි පොට්ටක් බය කරලා යවන්න කියලා. මේ පතාකායක තියනවාද? නම්බල ඔක්කොම කුඩුවට බලයල්ලා අවසර එන්න. මේ අපි ගමන් කරන්නේ අල්කෝරල සිටන් මුහුදු ප්‍රදේශයට යන ගමන් මාර්ගය වෑන් රථයේ සිට සියලුම ප්‍රදේශ කාන්තාර බවට පත් වෙලා තියෙනවා මේ වෙලාවේ. මොකද මේක මේ මුහුදු මට්ටමින් යටුණු රටක් නිසා කිසිම ගයක් දොරක් ගහක් කොලක් පේන්නේ නැහැ මේ ස්ථානයේ. මේ අපි යන මාර්ගේ අපි කටාර් දේශයේ ජීවත් වුණු පුද්ගලයෙක් හැටියට අපි පොඩ්ඩක් අපි කැමති මේ විස්තර දැනගන්න මේ මේ පැත්ත අර පාර මේ විස්තරය අපි ලබා ගමු සුරේෂ්ගේ. මොකද මෙයා අවුරුදු 5ක් විතර හිටපු එක්කෙනෙක් මේක නැද්ද? We know about this area also because it's the 5 years experience in Qatar. Can you tell me about this road macam? I don't know macam. Oh, this is Alcor. Only that Alcor. හරි අපි ගමන් කරන මේ ස්ථානේ මොනවද? මේ බැරියර් තියෙන බව පෙනී යනවා මේ අවස්ථාවේදී. ලංකාව වගේමයි. මෙන්න අල්කෝර වැව මේ දින්නේ අනාගත බේර වැව බං බේර වැව මතු වෙනවා මේ දින්නේ වැව ඒ තොට කොටයි ඉතින් ඒක නාන්න තියමුද උඹලාගේම හොඳයි නේ ඉතර පාරක් නානේ උන්ට ඔව් අපිට පේනවා මේ අවස්ථාවේදී දර්ශනීය මුහුදු තීරය මේ පැත්ත බලන්න මේ පැත්තේ දර්ශනීය මාල් වලට පිනියන්නේ නැහැ. මුහුදට අපි ආවා මේ වෙලාවේ. මුහුදට අපි ආවා මේ වෙලාවේ. අපි මුහුදට ආවා. YouTube. මේක තමයි මුහුද. මාල් වලන්න වෙන්නේ නැහැ හොඳයි. අන්න සරුංගල් යන්න. මාල් වලන්න. ගේමද බංගල් ගහන්නේ. උතන. මුරයි වගේ බං.